කොහෙද ගියේ? පාලකින් දැක්කේ. පාරට කියන්නේ ඇයි මොකද? එතන පාරක් නෙමෙයි නං. මට නම් පේන්නේ මිදුලක් වගේ. නංගිගේ ඇත්තක මොකක් හරි වුණාද? එහෙනම් මොකටද හන්නේ? වටේන ගෑණි පේන්න බෑ මුන්ට. අස්සන ගෑණිත් එක්ක කෙල පිරෙනවා. ඉතින් බලපන් ඉන්නේ අපිට පාර යන්න විදිහක් නෑ. ගෑණි පිරේතෙක් තනිකර මූණා. අනේ නංගි එහෙම ගන්න එපා. දැක්කහම ඇහුවේ ඕගොල්ලෝ වෙන ගණන්නේ අප්පා. ඔව් ගණන් තමයි. ඒ සංගීතල ගාන්නේ හිටන්නේ. ඒ වුණාම වෙන දේවල් මේ සුදු මේක අපිට. අනේ මට වෙන වැඩ නෑ නංගි. මට ඉන්නවරම් කඳ උඹලාගේ 2.50 ගන්න මේක අපිට ඉන්නේ. ආවල් මගුලකට දැකෝ මම එක කතා කරේ. ගමේ පිටි කරන නංගි කතා කරේ. ඔයා නිකන් කුණු ගොඩක් අය. නම් පලාතම ගඳ ගහනවා. ඇත්තද? ඇයි ඇවිත් ගඳ ගහනවනේ නැහැ වරකින් කියනන් ඉවරයිද? ආවා මෙතන මං ගැන හොයන්න. මුක්කුද මන් දැමු. හරි නංගි. අවුලක් නෑ නංගි. නංගි මට එහෙම කරාය නම් එනම් මං ගියා නංගි. ටටා බයි. ආදේ මොන්දේ. Amdulanya කෑමද? අපට සෙහි ලතානකෝ මම මේ බත් පිඟානකටම කෙලරලා බං ඉන්නේ. නංගි ආයේ මොන හරි ගන්නද? නැතු ඉතින් කහනට එන්න මුදලල් කඩේට. මම නිකමට වගේ බං ඇහුවේ. ඒක නෙමෙයි. ඔබ තවත් හැට වෙලානේ බං. ආපේ ඉතනවා උඹ දැක්කම අම්මේ ලස්සන. අනේ නිකන් යන්න මුදලාලිය යන්නේ. මට විහිළු කරනවද මන්දා? මම නිකමට වගේ කිව්වේ නාකෝ. ආදරේ හොඳේ. අනේ මුදලාලිය මේ ඒව පස්සේ කරමු. අර මුදලාලියට පාර බැරල් එකක් ඉන්නවනේ දැන්. ඕ. ඒවෙන් වැඩක් නෑ. නගාට ඉතින් මොනවද මගෙන් ඕනි? මට බිග් එකක් ඕනි අයියා. නගාට මොකටද බිග් එක? නගාට රැවුලක් කියලා තියෙනවා බිග් එකකි. හැබැයිටම බිග් එකක් මොකටද නගෝ? අනේ යන්නේ මෙයා හරි බාලේ. අපි ඉතින් පිරිමිනේ නගෝ වල්ලෙන් නැතුව පුළුවන් ද අපි? නංගිට ඕනි දෙකෙන්ද? නැත්තම් එකෙන්ද ඕනි? මොකද මේ? Siapa? Mantarai. Adri nane uni. අයියෝ නෑ නෑ නගා මං ඇහුවේ බිග් එක ඕනි තල දෙකෙන්ද නැත්තම් එකෙන්ද කියලා. ඔයා වැරදියට වටහාගෙන මේකයි මේ ප්‍රශ්නේ. දෙකෙන් තමයි යන්නේ. උන්ට කැපිනවනේ. මොන වගේද නං යෝනි? අයියා කපන කෙම දෙන්න. එතකොට කපනකොට මට අයියා මතක් වෙයිනේ. හරි නගා මන් දෙන්න කපනකොට බලාගෙන කපන්න හොඳේ. ඔයාගේ හැමට හීනොත් එම රිදෙයි. ආදරෙටනේ කියන්නේ. හරි අයියා. ගාන කීයද? සල්ලිවන්නේ නෑ නගා. මට ආදරේ විතරක් තිබ්බනම් ඇති. තව සබන්ගෙන් මොන්න කියන්න. ඔන්න තරමක් දෙන්නම්. එනම යනවා අයියා. ටටා බයි. Adri hamdam. Love you. හරි නගෝ. මට නිකන් මොකද්ද වගේ අප්පා. ඕනේ නෑ හැම දවසෙම නෑම සබන් මිල වැඩි බොම අරන් බැලුවම